හයි ඔන්න බණ්ඩ අදත් ආවේ අලුත්ම වීඩියෝ එකකින් ඔන්න බණ්ඩ අද නම් හැබැයි කොහොමවත් කොළඹ වටේවත් වෙන රෙස්ටොරන්ට් එකකටවත් ගිහිල්ලා නෙමෙයි අද ගෙදර ඉන්නේ ඔන්න ලේන්නු කෑ ගන්න සද්ද කාපු කෑ ගන්න සද්ද මෙහෙම ගණන් ගන්න එපා ඒවා මෙමය ඔන්න ඉතින් ඔයගොල්ලෝ ගෙදර ඉන්න ගම එක එක જાති කෑම බීම එක එක දේවල් හැදුවානේ ඔයගොල්ලෝ දන්න කට්ටියත් ඇති නොදන්න කට්ටියත් ඇති අපේ travel today එකේ තියෙනවා කන බොන people කියලා group එකක් තියෙනවා Facebook එකේ ඔයගොල්ලෝ ඇඩ් වෙලා නැත්නම් දැම්ම ඇඩ් වෙන්න එකට මාර ෆන් ඔයගොල්ලන්ට රෙස්ටොරන්ට් එකට ගියා වගේ තමයි එක එක කෑම જાති තියෙනවා ගෙවල් වල හදන ඒවාත් තියෙනවා එක එක ඔයාලට හිතා ගන්න බෑ අනික රෙස්ටොරන්ට්ස් වලට යන කාලේට කට්ටිය ෆොටෝස් දැම්මට පස්සේ ඔයගොල්ලන්ට මේ රෙස්ටොරන්ට්ස් හොයාගෙන යන්නත් පුළුවන් අයි බණ්ඩගේ වීඩියෝස් බලනවා වගේ තමයි ඉතින් ඔය එක එක જાති කෑම හදන කට්ටියට ලස්සන අක්කල නංගිලේම හදාලා හිටියානේ ඒගොල්ලෝ හැමෝටම අපි කිව්වා හැෂ්ටැග් එකක් ක්‍රියේට් කරලා බණ්ඩා හෝම්මේඩ් කියන එකට දාන්න කියලා. ඉතින් මේ හැෂ්ටැග් එක දාලා රස කෑම જાති ගොඩාක් මම දැක්කා. අපේ අම්මත් මේ කී ඉන්නේ මේ එතන එක්කෙනෙක් හොයාගන්න කියලා පොඩ්ඩක්. එතකොට මේ කාලබිල ඉන්න පුළුවන්නේ. ඔන්න ඉතින් දැන් අපි බලන්න යන්නේ කෑම જાති මොනවද කියලා. වැඩි කියන්නේ ඉතින් බණ්ඩාද කණ්ඩ වෙන්නේ නැහැ කෑම જાති එකක්වත්. S2 බලලා තමයි ඉතින් ඉන්න වෙන්නේ. හරි අපි බලමුකෝ මොනවද කියලා. ඔන්න ඉස්සෙල්ලාම හම්බෙච්ච එක මම බලන්න යන්න. මේක හදලා තියෙන්නේ එරන්දි ඩිෆොන්සෙකා කියලා කෙනෙක්. හායි එරන්දි ඔන්න අපි වාගේ ෆුඩ්ස් බලන්න යන්නේ. අපි බලමු හැෂ් බ්‍රවුන් එකේ තමයි පේන්නේ. වව්. ලොකු කැප්ෂන් එකකුත් දාලා තියෙනවා කොහොමද හදන්නේ. ඊ විස්තරත් දාලා තියෙනවා. සුප් එක හැදලා තියෙන්නේ චෙෆ් විජේ ඇපාර්ට්මන්ට් ඕන තමයි රසමස සුප් එක නම් හදලා තියෙන්නේ. අපි බලමු එහෙනම් චෙෆ් ගේ මෙයාගේ හැෂ් බ්‍රවුන් කොහොමද කියලා. Wow, නියමයි. Wow, නියමයි. රස හැෂ් බ්‍රවුන් පේනවා. ඉතින් මෙතන යගේ ভেජිටබල් සුප් එක. හරි, අපි තව එක්කෙනෙක් එකට යන්න බලන්න. මේ ටිකේ හදපුවා. ඔන්න මේ ටිකේ හදපුවා කියලා හැෂ්ටැග් බණ්ඩා හෝම්මේඩ් කියලා දාලා තියෙනවා. මලිති තරුෂිකා හායි මලිති ඔන්න අපි වාගේ හදපු කෑම බලන්න යන්නේ. වව්. මට පේන්නේ එක නම් බිරියානි එකක් වගේ. ඔව් ඉතින් උඩින් එක් එකක් කියලා තියෙනවා ඊට පස්සේ චිකන් තියෙනවා රසම බිරියානි එකක් පේනවා ඊට පස්සේ ඒකට මම හිතන්නේ තව ෆ්‍රයිට් එකක් හදාගෙනත් තියෙනවා. ඊට පස්සේ ෆලුඩා තියෙනවා. ඔන්න තව එකක් තියෙන එකේ පේනවා කජු තියෙනවා කට්ලට් තියෙනවා චිකන් තියෙනවා. නියමයි. ඔන්න ඔයගොල්ලෝ සාමාන්‍ය ෆොටෝ එකක් දාද්දි පොඩ්ඩක් දාන්න මොකද්ද ඔයගොල්ලෝ ඒ හදපු කෑම જાතිය කියලා මම සමහරවිට ඔයගොල්ලන්ගේ අර උඩින් දාන දේවල් එක එකපාරට හිතා ගන්න බෑ මොකද්ද මේ කියලා. මම දැන් කොත්තුවද දන්නේ නැහැ. මලිත් හදපුවක් තියෙනවා පෑන් එකක. පව නියමයි එකක්. ඊට පස්සේ රෝල්ස් තියෙනවා ඊට පස්සේ පරාටා තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ වැලි තරප වෙන්න ඕනේ. වව්. නියමයි. රස පීට්සා තියෙනවා. සම්බන්ධක මලිති ෆොටෝස් 22ක් දුක දාලා තියෙනවා. මලිති නම් මට පේන්නේ හැම වෙලේම කෑම හදලා ඉඳලා තියෙන්නේ. අපි යන්. තව කාගේ ෆොටෝස් එක ප්‍රශා. නියමයි. තව පැස්ට් එකක් තියෙනවා. යන්න හිතුන්නේ ඒක දැක්කට පස්සේ. වව්. නියමයි. අපි ඔන්න තව එක්කෙනෙක්ගේ කෑමකට තමයි බලන්න යන්නේ. මොකද ගොඩාක් ඒවා දාලා තියෙනවා. අපිට වෙලාවක් නැහැ එච්චර ගොඩක් ඒවා පෙන්නන්න. එහෙනම් අපි තව එක්කෙනෙක්ගේ කෑමක් බලන්න යන්න. ඊළඟට ඉන්න එක්කෙනාගේ නම ශිහානි සේෂාදරි. හායි ශිහානි අපි ඔන්න දැන් වාගේ අතින් හදපු රස කෑම බලන්න තමයි යන්නේ. අපි බලමු මොනවද හදලා තියෙන්නේ කියලා. වව්. නියමයි. ගී බිස්කට් හදලා තියෙනවා. ෂා. නියමයි. අතන ලස්සනට ෆොටෝ එකක් අරගෙන තියෙනවා ප්‍රසන්ටේෂන් එක ලස්සනටම තියෙනවා. එකක් තියෙනවා මොනවද මේ? සීනි බෙල්ලෝ. ෂා. සීනි බෙල්ලොත් මම කාලා නැහැ. කොහොමද දන්නේ හැටි හදපු විදිහ පොඩ්ඩක් අපිට මැසේජ් එකක් දාලා කියන්න කොහොමද කියලා. සීනි බෙල්ලෝ. ඔන්න සීනි බෙල්ලෝ ඉන්න අවසර තේ බොද්දිය මරද අපිට නම් කැරපොත් එක්කවත් නැහැ මේ දවස්වල හොයාගන්න. කැරමල් පුඩින් තියෙනවා. ඊට පස්සේ පෑන් කේක් තියෙනවා. මේ පැත්තට මේ පෑන් කේක් කියලා වලට කියන්නේ අනිත් පැත්තේ උනකම් වෙන නම් නේ කියන්නේ. තව පීච් කේක් තියෙනවා පොල් රොටි විත් චීස්. වව්. නියමයි. මම කටට කෙලක් දෙන වෙලේ හවසට වගේ පොල් රොටි එක චීසුයි ප්ලේන් ටී ගන්න තිබ්බනම් කොහොමද මරුනේ. වව් තව එකක් තියෙනවා මේ බඩීරිගු කිරිබත්. ඔන්න මට නම් ඇත්තට මේක අලුත් දෙයක්. අපි සාමාන්‍යයෙන් ඔන්න මුං ඇට කිරිබත් වගේ වුණා දැකලා තියෙනවා. බඩීරිගු කිරිබත් නම් මම අද තමයි දැක්කේ.
ඇත්තටම අර බඩින් වල කල එකයි ඊට පස්සේ බත් එකත් එක්ක ලස්සන ආට් එකක් තියෙන්නේ. ඇත්තටම මම හිතන්නේ මේක ගොඩක් ගුණදායි කෑමකුත් එක්ක නියමයි. බඩින් ක්‍රීබත්. ඇත්තට ගොඩක් රසට තියෙන්නේ නැති. ඉතින් ශිහානි ශාස්ත්‍රීය ගෙදර කට්ටියකින් තමයි අහන්නේ කොහොමද ඒක රස කියලා. පිට්ටු තියෙනවා, හාල් පිටි, පොල් පිට්ටු, පොල් කිරි, කට්ට සම්බුල. ඒකට ඇත්තට ලස්සනට ෆොටෝස් ටික අරන් තියෙනවා ශිහානි. කප් කේක් තියෙනවා. කප් කේක් මාත් ආසයි ඇත්තටම කප් කේක් වලට. කප් කේක් උඩින් මම හිතන්නේ ආමන්ඩ් දාලා තියෙනවා. වව්. මේ කප් කේක් කියන්නේ ඇත්තටම රසම රස කේක් වලින් මම ආසම ජාතිය තමයි කප් කේක් කියන්නේ. ඔන්න බණ්ඩ තව එක්කෙනෙක්ව සිලෙක්ට් කරගෙන හදන්නේ. දැන් මෙච්චර අපි කෑම ජාතිනේ බැලුවේ. දැන් ඔන්න ඩ්‍රින්ක් එකක් තියෙනවා. අපි බලන්න මොකක්ද කියලා මේ. වව්. නිපුනිකා ඩිසිල්වා තමයි හදලා තියෙන්නේ මේක. හායි නිපුනිකා ඔන්න ගෙදර ගහෙන් කඩපු අඹ වලින් තමයි හදලා තියෙන්නේ. බලමු. නියමයි. ඔන්න අඹ ගහත් එක්කම තමයි ෆොටෝ එක දාලා තියෙන්නේ. නියමයි. මැංගෝ ජූස් එකක් හදලා තියෙනවා. මේ පේන්න තියෙන අඹ ගහින් වෙනදී හදලා තියෙන්නේ. මේ අඹ ගෙඩි දැක්කම නම් එන්නත් හිතන ආසාවයි බෑ. අතන හරියටම අපි දැන් දවස් 30කින් 36න් විතර අඹ ගෙඩියක් දැකලවත් නෑ ආසාවටවත්. වව් නියමයි. අපි අද වෙන බැරිත් දැන්නේ පොඩක් අඹ ගෙඩියක් එහෙම කාලා බලන්න. නියමයි. ටිකෙට ලයික්ස් තියෙනවා 587ක් තියෙනවා. ඔන්න කමෙන්ට්ස් තියෙනවා මල් 7යි කියලා තියෙනවා. ඇහැට ලස්සනයි හිතට දුකයි අඹ ගෙඩියක් දැක්ක දවසක් නැත වෙන කියලා ඔන්න කෙනෙක් කමෙන්ට් කරලා තියෙන. නැත්නම් තමයි අපිටත් එහෙමයි. අපි බලමු තව එකක් තියෙනවා ලයික්ස් තියෙන එකක් තියෙනවා. ටිකක් අඳුර නමක් වගේ තියෙනවා. ඔන්න 1k තියෙනවා. ඒක රෙක්ස් කරලා තියෙනවා. ඊට පස්සේ ශාසුත් තියෙනවා 145ක් නෙමෙයි ෂෙයා කරලා කමෙන්ට්ස් තියෙනවා 89ක් අපි බලමු මොනවද කියලා. සඳරු බණ්ඩාර විරසේකර කියලා කෙනෙක් තමයි දාලා තියෙන්නේ. චොක්ලට් ලාවා කේක් දාලා තියෙන ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ගෙදරදී try කරන්න කියලා මේ වගේ වැඩ වෙලක් දන්නේ නැහැ. අතන සඳරු බණ්ඩාර විරසේකර පිස්සුද වන්ද අප මේ වගේ මේ චොක්ලට් ලාවා කේක් හදලා තියෙන්නේ. මම දැන් කෙනෙක් කමෙන්ට් එකක් දාලා තුන ලාවා නම් තියෙනවා දැන් කේක් එක තමයි ඕනේ කියලා. අතන ඔයගොල්ලෝ ඉතින් ගෙදරදී මේ වගේ දේවල් try කරන්න. අනික තමයි ඔන්න සමහර කට්ටිය කොෆි හදලා ඊට පස්සේ අයිස්ක්‍රීම් හැදුවා ඒ වගේ දේවල් කරලා මට ඉන්බොක්ස් මැසේජ් එවනවා ඒගොල්ලෝ දාන්න කැමති නැහැ හැෂ්ටැග් දාලා. එහෙම නැජ්ජ වෙන්න එපා. ඔයගොල්ලෝ දාන්න ඔයගොල්ලන්ගේ හදන කෑම જાති අපි හැමෝටම බලන්න දාන්න. අපි විතර බලලා වැඩක් නැහැ නේ. හරි. ඔන්න අපි බණ්ඩගේ ලාවා කේක් එකෙන් අපි යන් ආයිත් අපි වැඩේට ඔන්න දැන් බණ්ඩට මේ කෑම જાති බලන් ඉඳලා මාර බඩගින්නක් ඇවිල්ලා ඉන්නේ. දැන් එනවාට මේ වැඩේ අත්තරින්නත් බෑනේ. අපි දැන් එක දිගටම ගර්ල්ස් ලගේ විතර අපිට හම්බුනේ. ඔන්න දැන් ඉන්නවා අපිට දුලාන් ශානක ඉන්නවා. දුලාන් ශානක කියන්නේ අපේ හොඳ ෆෑන් කෙනෙක්. අපේ වීඩියෝස් කරන තැන් හැම එකකටම ගිහිල්ලා ඒ තැන් වලින් කෑම කාලා ෆොටෝස් දානවා. ඒ වගේම තමයි යා එක එක જાති අලුත් જાති කෑම හදලා ඒ අනිත් අයටත් කියලා දෙනවා හදන්න ඕන විදිය. අපි ආගේ ප්‍රොෆයිල් එකට ගිහලා බලමු. ඔන්න යා දාලා තියෙනවා පාම් පිටි වලින් උළුඳු වඩේ. ඔන්න උළුඳු වඩේ හදන විදිය හැමදේම දාලා තියෙනවා. ඊට පස්සේ කොක්ටේල් හදනේවා දාලා තියෙනවා. ඊට පස්සේ තව දාලා තියෙනවා ටූනා පැටිස්. ඔන්න පැටිස් හදන විදියක් දාලා තියෙනවා. සැමන් අරගෙන ඊට පස්සේ ක්‍රියේට් කරගෙන කැරට් ඊට පස්සේ ලුණු කපලා හැමදේම පිළිවෙලට දාලා තියෙනවා. ඔයගොල්ලෝ try කරන්න ගෙදරදී. ඔන්න මේ මික්ස් බයිට් හදාගන්න විදියක් දාලා තියෙනවා. වව් නියම ඔන්න ඉතින් ගෙදරදී ඔයගොල්ලන්ට නිකන් ඉන්නකම් පොඩ්ඩක් බයිට් එකක් හදලා මූවි එකක් බලන ගමන් කන්න පුළුවන්. මේ වැඩේ කියන්නේ ඉතින් අර බයිට් එක තියෙන අනිත් දේවල් නම් ගන්න විදියක් නෑ. මේ දවස්වල වහලා මම දැක්කා අපේ අනුරාධයි එහෙම හදලා තියෙනවා එක එක දේවල්. ඊට පස්සේ ඔන්න බටර් කේක් තියෙනවා. ඊට පස්සේ ජෙලි පුඩින් තියෙනවා. හරි චානක ඔන්න අපි වා හදපු කෑම ජාති ඔක්කොම ටික බැලුවා. අතන පිස්සු වෙදලා ඉන්නේ තව ගොඩක් තියෙනවා බලන්න. ඔක්කොම නේ වරලා තියෙන්නේ. ඔන්න බන්න තව එක්කෙනෙක් සිලෙක්ට් කරගන්නවා. එයාගේ නම ප්‍රහර්ෂි වික්‍රමසේකර. කොටේර යුනිකෝර්න් කියලා දාලා තියෙන්නේ. වව්. ඔන්න චොක්ලට් සෝස් එකක් හදාගත්ත කෑමක් තියෙනවා. ඊට පස්සේ හෝම්මේඩ් යෝගට් තියෙනවා. අපි බලමු. ඊට පස්සේ බ්‍රෙඩ් කොත්තු තියෙනවා. වව් නියමයි. ක්‍රීම් එකකට සීනි මුරුක්කු. වව් ඔන්න ඒක නම් ඇත්තටම ලේසි කෑමක්. ඔයගොල්ලෝ ගෙදර try කරලා බලන්න. මේක නම් හදන විදිය අපි ප්‍රහර්ෂි දාලා නැහැ. ඔන්න ප්‍රහර්ෂි ඔයාලට කට්ටි ඉන්බොක්ස් එකේ ලැබුවත් ඔයගොල්ලන්ට කියන්න කොහොමද මේක හදාගත්තේ කියලා. ඊට පස්සේ පුඩින් තියෙනවා. ඥාන කතා තියෙනවා. වව් ඔන්න තියෙනවා ප්‍රහර්ෂි හදලා ෆිෂ් ඇන් එග් රොටි. වව් නියමයි. ඒක නම් රසට තියෙන පාටක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න කොහොමද මේක හදලා තියෙන්නේ කියලා ඔයගොල්ලෝ try කරන්න. අම්මෝ මේ තිබා වෙලාවේ ඔන්න ලයිම් and orange තල ස්ලෂ් එකක් හදලා තියෙනවා. වව් නියමයි. ඒක මාර චිල් දැක්කට පස්සේ මට දැන් ඇවිල්ලා බොන්න හිතෙනවා. වව් නියමයි. ඊට පස්සේ අයිස්ක්‍රීම් කපීස්. වව් නියමයි.
ඔන්න කපි කේක්ස් තියෙනවා මෙතන අයිස්ක්‍රීම් දාලා නියමයි. ඊට පස්සේ තියෙනවා සොසේජ් ෂවර්මා තියෙනවා, චීස් පැස්සා තියෙනවා. ඔන්න රාශිකෙත් කෑම જાති ගොඩක් තියෙනවා. බණ්ඩා පල්ලෙහාට දැක්කා මතීෂ භාග්‍ය දාලා තියෙනවා ඔන්න තෙල් බේරෙන පෝක් කරි එකක්. වාව් ඇත්තටම මේක තෙල් බේරෙනවා. පාන් රාත්තලක් තිබ්බනම් කන්න පුළුවන්. දැන් කන්න තිබ්බා. මේක දිහා බලාගෙන උනත් දැන් මට පාන් කෑල්ලක් කන්න හිතෙනවා. ඇත්තටම මතීෂ රසට මේක හදලා තියෙනවා. මතීෂ දාලා තියෙනවා ෆොටෝ දානවා කියලා බනින්න එපා. තව මාසෙකට තියෙනවා කියලා. එහෙනම් මතීෂ පරිස්සමෙන් මාසෙම ඉතුරු කරගෙන ඉදින් සැරේ හදාගෙන එකකින් විතරට හදාගෙන කන්න. මොකද අපරාධේ නාස්ති කරගන්න එපා පෝක් ටික. මට ෆොටෝ එක තියාන ගොඩක් කියලා බලන් ඉන්න බෑ මතීෂ බඩගිනි. අපි යන් ඔන්න තව එක්කෙනෙක් දාලා තියෙනවා ගයාන් එරන්දක. ඔන්න ටෝකියෝ වල ඉඳලා තමයි යා අපිට ෆොටෝස් දාලා තියෙන්නේ. වාව් ඔන්න කොරෝනා එක්ස්ට්‍රා එක තමයි යා පෝක් කන්නේ. මේ දවස්වල ඉතින් කොරෝනා එක්ස්ට්‍රා දැක්කමත් බයයි. නියමයි අපිට ඉතින් ඔය සැරජාති බොන්නේ නෑ ගයාන්. පෝකේ බලමු අපි. වාව් නියමෙට තියෙනවා මේකට ලයිම් උත් දාලා තියෙනවා. ලයිම් දාගෙන කද්දී පෙපර් පෝක් එක ගොඩාක් රස ඇති කියලා මට හිතෙනවා. ගයාන් හරියනම් අපි වාගේ පෙපර් පෝක් එකක් බැලුවා. ඔන්න බණ්ඩ දැන් ඔයගොල්ලෝ හදපු එක එක જાති කෑම ගොඩක් බලලා ඉන්නේ. අතරම බණ්ඩට මේ කෑම જાති බලලා දැන් බඩගින්නක් හැදිලා තියෙන්නේ. අද වීඩියෝ එක එච්චරම හැපනින් නැති ඇති. මොකද වෙනදා වගේ කොළඹ ගිහිල්ලා පොඩ්ඩක් අපි චිල් එකේ ඇවිදලා කරලා බලන තරම් මේ වීඩියෝ එක හැපනින් නැතුව ඇති. මේ වෙලාවේ ඔයගොල්ලෝ ගෙදර ඉඳලා මේ වගේ කෑම જાති හදලා පරිස්සම් වෙලා හිටියොත් අපිට මේ කොරෝනා ඉක්මනට ඉවර කරලා වෙනදා වගේම සතුටින් ඉන්න පුළුවන්. එහෙනම් ජය වේවා.